හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඉතින් ඔයගලන්ට ඔන්න ඉතින් අදත් ආවා පස්සේ YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන අද ඉතින් අපි කතා කරන්න හදන්නේ මට වැච්ච සැපම ඔලු ටිකක් ගැන මේක ඉතින් ලොන් වොෆ් තමයි ඉතින් ගොඩක් ඔලු වැදුනේ ඉතින් මම කස්ටම් වැඩි ප්ලේ කරන්නේ නැහැ හරිද එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට හරි එහෙනම් මචන්ලා ඔන්න ඉතින් මගේ පළවෙනිම ඔල්ලුව බලන්න යන්නේ මේක මචං ඉතින් ලෝනිය වල ගහපු ඉතින් ස්ක්‍රිප් කරලා ගත්තා දන්නවනේ ඉතින් වැඩි ගහන්න බෑ අපි ඉතින් බොට්ටු තමා මොනවා ගොල්ලද ඉතින් කවන්නේ ඔය බලමු මේ වීඩියෝ එකේ වත් ෂොට් එක කොහොමද ඒක වදිනවා පවකුරක් ඉතින් රතු කුඩුවෙන්ට ඔන්න අපි ඊළඟ වීඩියෝ එකට යන්න මේකෙන් 500න් ගැහුවා ඉතින් බලමුකෝ කොහොමද වැඩ කියලා එන් පස්සේ ඉතින් පොඩ්ඩක් අමාරු ගන්නයක් ඉතින් ඔයගොල්ලෝ ගන්න කවන්නේ වැඩට ඉතින් ඕන ගන්නයක් ඉතින් ඒක හැබැයි මං කියන්නේ මං ඉතින් ලොකු වැඩක් කියලා සාමාන්‍ය ඉතින් පුළුවන් අවුලක් නැතුව කරගෙන යනවා මුල් ටිකේ වදිනවා නිකන් පොඩි කෑලි ටිකක් වදින්න 37 27 පොඩි කෑලි ටිකක් වදින්නේ එකතැන ඉන්නවා නිකන් යාළුවෙන්ට වගේ අන්න 45 කෑල්ලක් වදිනවා වැදුනා ඉතින් ඔලු කුඩු වෙනවා මෙන්න ඊළඟ වීඩියෝ එක ඒකත් ඉතින් M500ම තමයි යනවා පස්සේ දිවේ ආකාරයේ වදිනවා ටිකක් සැයි වගේ වදිනවා පොඩ්ඩක් ටිකල්ලක් වැදුනා පොඩ්ඩක් මේ පැත්තට සිග්නල් පොඩ්ඩක් ඒ කනෙක්ෂන් එක පොඩ්ඩක් අඩුයි ප්ලේ කරන්න ටිකක් බොහොම අමාරුවෙන් ඉතින් ෆෝන් එක එළියේ ඉඳන් තමයි ඉතින් මැස්සෝ කකා මදුරෝ කකා මැස්සෝ කන්නේ මදුරෝ කකා ඉතින් ගේම් එක ප්ලේ කරනවා කොහොමද 260 ගන්න වැදුන සුපිරි කෑල්ලක් වැදුන ඔළුවට ඊළඟ වීඩියෝ එක ඩෙසර්ට් ඊගල් කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ඩෙසර්ට් ඊගල් කියන්නේ අම්මට සුපිරිම ගන්නයක් වන් ටැප් මරන්න පුළුවන් සුපිරිම ගන්නයක් අම්මා වදිනවා ඒක නම් පවනේ ඊළඟ වීඩියෝ ඉතින් මචං ඉතින් ඔලු කුඩු තමා පස්සේ ඩෙසර්ට් එකක් කරනවා කියන්නේ ඉවරයි මචංලා මෙන්න මේ නමියා ලංකාවේ හරිනේ ලංකාවේ ප්ලේ කෙනෙක් හැබැයි මානවවාදයක් වන් ටැප් ගහන්න තියෙන ගන්නකින් ඇයි ඔහොම මිදි ගන්නේ ඒකලට ප්‍රශ්නයක් ඒක බලන්න මිදිගෙනවා හත් අතේ මිදිගෙනවා විතරක් දෙයක් නෑ පුත් කරනවා ඒකුත් නෙවෙයි තරම් ප්ලේන් තිබ්බා හරි එහෙනම් යාළුවනේ මම මේ වීඩියෝ එක එන්ඩ් කරනවා මෙතනින් ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඉතින් යාළුවනේ එහෙනම් තවත් දවසකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න එහෙනම් පස්සිය යනවා goodbye පරිස්සමෙන් ඉන්න bye